හායි ළමයි. ඔන්න අදත් අලුත් vlog එකක් අරගෙන ආවා ඔයගලව බලන්න. අද උදෙන්ම කොණ්ඩේට තෙල් ගහගන්න යන්නේ මං නාන්න හින්දා. මෙන්න මේ තෙල් එක තමයි මම යූස් කරන්නේ. ලංකාවෙන් එදී තමයි මම මේක ගෙනාවේ. දැන් එහෙනම් තෙල් ගාලා හොඳට කොණ්ඩේ මසාජ් කරගමු. මට සති දෙකකින් වගේ වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඉතින් ඒකට සෝරි. ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා නේද? ඉතින් ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් වෙනද වගේම මගේ YouTube channel එකට පිළිගන්නවා. අද වීඩියෝ එකත් ඉවර වෙනකම් බලලා ලස්සන කමෙන්ට් එකක් දාන්න, like කරන්න. මේ දවසේ ලොකුවට වීඩියෝ කරගන්න හම්බුන්නේ නැහැ මට. උදේන් වීඩියෝ ගත්තට පස්සේ ගන්න හම්බුනේ නැහැ. ඒ නිසා මං තව දවසක morning routine එක එකතු කරලා දවස් දෙකකම මේ වීඩියෝස් තමයි ගෙනාවේ අද. ඉතින් ඒකටත් ඔයගොල්ලෝ ආස වෙයි කියලා හිතනවා. පැස්ටා ටික තම්බ ගත්තා. මම දැන් පැස්ටා හදන්න යන්නේ. පැස්ටා එක තම්බ ගත්තා. ඕන කරන දේවල් කපා ගත්තා. කන්න හදලා තියලම නාගන්න යනවා. එතකොට ආපු ගමන් කාලා වැඩ පටන් ගත්ත හැකිනේ. එහෙනම් මම පැස්ටා එක හදලා නාගන කරගෙන එන්නම්. පැස්ටා එක නම් හදලා ඉවරයි ළමයි. මං ගිහලා නාගෙන එන්නම්. කාලාවා දැන් පාඩම් කරන්න ඕන ටිකක්. හෙට අපිට එක්සෑම් එකක් තියෙනවා. අද නම් නිවාඩු. පාඩම් 3කින් තමයි තියෙන්නේ. අපේ හැමදාම කියන්නේ සතියේට අනිවාර්යෙන් එක එක්සෑම් එකක් හරි කොහොමද තියෙනවාමයි. මම හිතන්නේ එහෙම තියෙන එක හොඳයි නේද? එකපාර අර පාඩම් ඔක්කොගෙම එක්සෑම් තියනවට වැඩිය එතකොට අර දැන් සතිය තියෙනකොට අපිට හරියට තේරුම් නැති කොටසක් තියෙනවා නම් අපිට ඔළුවට ගියේ නැති කොටසක් එහෙම තියෙනවා නම් ඒක අපිට දැනගන්න පුළුවන් එක්සෑම් එක තිබ්බහම ඊට පස්සේ වැරදි ටික හදාගත්ත හැකිනේ. එකපාර ලොකු පාඩම් ඔක්කොගෙම එක්සෑම් එකක් තිබ්බොත් අර මුල් ටිකේ අමතක වෙලා යනවනේ. ඒ හින්දා මම හිතනවා ඉතින් ඒක හොඳයි. එහෙම තියෙන එක මම නම් කැමති එක්සෑම්ස් තියෙන එක. දැන් ඉතින් චුට්ටක් පාඩම් කරන්න යන්නේ. පාඩම් කරනවා කියන්නේ එහෙම ලොකුවට පාඩම් කරන්න දෙයක්වත් නැහැ. නිකන් අර උඩින් බලාගෙන යමු අපි. පාඩම් තුනන්නේ තියෙන හින්දා අවුලක් නැහැ. Hi ළමයි. Good morning. අද සෙනසුරාදා දවසක් අපිට ස්කූල් නිවාඩු දුන්නා මාසයක්. අගෝස්තු මාසෙම නිවාඩු අපිට. මම දැන් වොෂ් එකක් දාගෙන ඉන්න ආවා. අද කොණ්ඩේ ගෙතුවා. ගොඩ කාලෙකින් ගෙතුවේ. රැයට නිදාගන්න ඒත් සමාන දාට තමයි දැන් මේ ගොතන්නේ. ඒ නිසා මේ ගොඩ දවස් කාලෙකින් තමයි ගෙතුවේ. අසලයිද එහෙනම් මම දැන් යන්නේ ස්කින් කෙයාර් ටික කරගන්න. ඒ ටිකත් කරගෙන බ්‍රෙක්ෆාස්ට් ගමු. මුලින්ම සන් ක්‍රීම් එක ඇප්ලයි කරගන්නවා. මේ කැව ගමන් ටිකක් ග්ලෝපි ලුක් එකක් ආවා නේද? ඊට පස්සේ ගෑ මොයිස්චරයිසර් එක මෙන්න මේක lip balm ගාමු. ගොඩක් ආවා. ගොඩයි. අපි ගෙදර හිටියා වුණාට ලස්සනට ඉන්න බෑ ළමයි.
තමන්ට ප්‍රශ්නයක් නැත්නම් ඉතින් අවුලක් නැහැ මට හිතෙන විදිහට. ඩියෝඩ්‍රන්ට් එක. මං කියන්නේ අපි කොහෙවත් යනකොට විතරක් නෙමෙයි ලස්සනට ඉන්න ඕනේ. ගෙදර ඉද්දිත් ස්කින් කෙයාර් ටික කරගෙන පිළිවෙලට ලස්සනට ලස්සන ඇඳුමක් ඇඳගෙන එහෙම ඉන්න ඕනේ. කොහෙවත් යද්දි විතරක් නෙමෙයි අපි වෙන කාටවත් ලස්සනට පේන්න කලින් අපිට ලස්සන වෙලා ඉන්න ඕනේ. ඒ නිසා ගෙදර ඉන්නකොටත් ඔයගොල්ලෝ ස්කින් කෙයාර් කරලා ලස්සනට හොඳට ඇඳලා කරලා ලස්සනට කොණ්ඩේ පීරලා ඉන්න. අයි ක්‍රීම් එක ගන්න අමතකුණා. දැන් ගන්න. අයි ක්‍රීම් එක ගන්න අමතකුණා. දැන් ගන්න. ඒකත් හරි. එහෙනම් දැන් බ්‍රෙක්ෆාස්ට් ගමු. අද උදේ මේ 9:00ට එලාම් එක තිබ්බේ නිදා ගන්න පරක් වුණ නිසා 8යි ගානකට ඇහැරුණා. මම ඉතින් ආයෙ නිදාගත්තේ නෑ හොරුන ඇහැරුණා. පර්ෆියුම් ටිකකුත් ගහමු. මම ලංකාවේදී නම් උදේටයි හවසටයි දෙකටම කිරි බොනවා. කිරි එකක් බිව්වේ නැත්තම් මට නිකන් ජීවත් වෙන්නේ නැහැ වගේ. ඒ තරම මම කිරි බොන්න හරි කැමතියි. ඒ වුණාට මෙහි ආවට පස්සේ දැන් උදේට මොන හරි මේ මං ලංකාවෙන් එදී කොත්තමල්ලි, කරපිංචා, කතුරු මුරුංගා, කොත්තමල්ලි, කරපිංචා, මුරුංගායි, ගොටුකොළ ඒ හතර වේලලා උඩු කරලා අරන් ආවා. ඒ අරන් ආපු ඒවා තමයි උදේට බොන්නේ. මාරුවට බොනවා ඒ ටික. ඉතින් අද හදාගත්තේ කොත්තමල්ලි. ඊයේ රෑ ෆිල්ම් එකක් බැලුවා. ලස්සනයි ඒක. සර්වයිවල් හරි මොකක් හරි එහෙම නමක් තමයි තිබ්බේ. මම දාන්නම් පුළුවන් වුණත් මෙතනින්. ඉතින් ඒක මාරම ලස්සනයි. ඔයගොල්ලෝ බලන්න 2024 එකක්. බලපු කෙනෙක් ඉන්නා නම් යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයා අද අලුතින් මගේ channel එකට එකතු වුණේ. subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ගොඩක් ආදරෙන් ඉල්ලනවා. මාව subscribe කරලා තියෙන හැමෝටම ගොඩක් ආදරෙයි. අපිට ඉස්කෝලෙන් අවුරුදු 22ට අඩු 19ට වැඩි මේ ළමයින්ට කූපන් දුන්නා. ඔක්කොම කූපන් කියලා මෙහි හාල් වලට කියන්නේ කොමේ කියලා. ඉතින් ඔක්කොම කූපන් එකක් දුන්නා අපිට ජපන් හාල් ගත්ත හැකි. ඒකේ මන් එකක් ඒ කියන්නේ 10000ක් මොනවාද තියෙනවා අපිට හාල් ගන්න පුළුවන්. එක්ස්පයර් ඩේට් එකක් තියෙනවා ඒකේ. ඒ වෙනකන් අපිට හාල් අදිතරම් ගත්ත හැකි. මම එහෙනම් කාලේ ඉවර වෙලා එන්න උගලා දිගටම වීඩියෝ එක බලන්න. ළමයි මම දැන් කාලේ ඉවර වෙලා දැන් අස් කරන්න කියලා තමයි කියේ. මොකද මේ කාමරේ චුට්ටක් හැදි වෙලා තියෙන්නේ. ඊයේ අස් කරන්න නැතුව නිදාගත්තේ. ඒ නිසා දැන් අස් කරගමු අපි. රෙදි ටිකත් අරගෙන ආවා.
ඒ රෙදි ටිකත් අස් කරලා අපි වැඩ කරන්න ගමු. මේ ඉස්කෝලේ වැඩ දුන්නා. වැඩ කියන්නේ පේපර් 3ක් දුන්නා. පේපර් 3ක් කරගෙන එන්න කියලා මාසයක්ම තියෙනවා. ඉතින් බලමු අද කරන්න. මගෙන් මම හිතන්නේ නංගි කෙනෙක් ඉන්නදී කමෙන්ට් එකක් දාලා අහලා තිබ්බා වීඩියෝස් දෙකකටම දාලා තිබ්බා අක්කේ ඔයා කොහොමද ජපාන් වලට ඇවිත් ඔය වගේ ජීවත් වෙන්නේ ඔයාට වයස කීයදද ජපානට ආවේ ඒ විස්තර තියෙන වීඩියෝ එකක් ගේන්නකෝ ප්ලීස් කියලා අහලා තිබ්බා මට ලොකු විස්තර කියලා ගේන්න තරම් දෙයක් නැහැ මොකද මාත් ආවේ අලුතින් මේ අගෝස්තු 8 වෙනිදා තමයි හරියට මාස 4ක් වෙන්නේ තාම ඉතින් මේ වගේ චූටි කාලයක් තමයි වෙන්නේ මම ජපාන් වලට ඇවිල්ලා මම ස්ටුඩන්ට් වීසා තමයි ආවේ මම මගේ විස්තර කියන්න මම දැන් ඉන්නේ සාමාන්‍යයෙන් ගොඩක් ඉස්කෝලෙන්ම අපාර්ට්මන්ට් දෙනවනේ ඉතින් අපේ ඉස්කෝලෙනුත් එහෙම දුන්නා ඒ වුණාට මම ඉස්කෝලේ අපාර්ට්මන්ට් එක නෙමෙයි වෙනම අපාර්ට්මන්ට් එකක් අරගෙන තනියම තමයි මම දැන් ඉන්නේ මොකද ඉස්කෝලේ අපාර්ට්මන්ට් වල දෙන්න තමයි ඉන්න ඕනේ. අපි මේ ඇහුවා ඉස්කෝලේ අපාර්ට්මන්ට් වලම තනියම ඉන්න පුළුවන්ද කියලා. ඒ වුණාට බැරි කතාවක් තමයි කිව්වේ. ඒ වුණාට මෙහෙට ආවට පස්සේ අපේ ඉස්කෝලේ ළමයි හිටියා මේ ඉස්කෝලේ අපාර්ට්මන්ට් වලම තනියම ඉන්න. ඉතින් කරන්න දෙයක් නැහැ නේ වෙනම දැන් අරන් ආපු නිසා ඉතින් ඉන්නවා. ඒ වුණාට මේක හොඳයි. අපාර්ට්මන්ට් එක ඇත්තටම හොඳයි. හරි නිදහස්. ඉස්කෝලේටත් විනාඩි 4ක් වගේ යන්නේ. ඉස්කෝලේටත් ගොඩක් ළඟයි. ඒ හින්දා අවුලක් නැහැ ඉතින්. වයස කීයදද ජපානට ආවේ කියන්නේ? මං එද්දි වයස 20යි. මේ සැප්තැම්බර් වලට තමයි 21 වෙන්නේ. එතකොට මං 20 දී තමයි ආවෙනේ. එතකොට අවුරුදු 20 දී තමයි මං ආවේ. මං හිතුවා ඒත් එක්කම කියන්න කියලා. මම ජොබ් එකක් කරන්නේ නැහැ. ජොබ් එක කියන්නේ පාර්ට් ටයිම් එකක් කරන්නේ නැහැ. සාමාන්‍ය ස්ටුඩන්ට් වීසා වලින් එන අයට පැය 28ක පාර්ට් ටයිම් කරන්න පුළුවන්. මම තාම කරන්නේ නැහැ. ඉස්සරහට කරයි. තාම දැනට නැහැ. කරන්න ගත්තොත් ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම කියන්න. ඉතින් කොහොම තමයි මං ලෝන් දාලා එහෙම නෙමෙයි ආවේ. ඒ නිසා මට අවුලක් නැහැ. පාර්ට් ටයිම් කරන්නේ නැහැ තාම. ඔය ටික තමයි විස්තරේ. තාම හරි දැනගන්න තියෙනවා නම් ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාන්න. එහෙම දැනගන්න ඕන කෙනෙක් ඉන්නවා නම් දැනට ඉතින් මට ලොකු විස්තරයක් කියන්න බෑ මොකද මාත් තාම ජපානයට අලුත් නිසා මාත් තාම ජපානය ගැන දශම ගාණක්වත් දන්නේ නැති තරම්. මොකද මාස 4ක් කියන්නේ හරියම පොඩි කාලයක්නේ. ඉතින් ඉස්සරහට මං අලුතින් දැනගන්න දේවල් හරි මොන හරි තිබ්බොත් මං අනිවාර්යෙන් ඔයගොල්ලන්ට කියන්නම්. ඉතින් ඔහොම තමයි. එහෙනම් අපි දැන් වැඩ කරන්න ගමු. මුලින්ම අපි ටු-ඩු ලිස්ට් එකක් හදාගනිමු.
ළමයි මට මරු කෑමක් හම්බුණානේ. මාත ඔයගොල්ලෝ හම්බුනොත් අරගන්න මං ගත්තේ නම් ගියොම සූප එකෙන්. මෙන්න මේක ලොකු පැකට් එකක තමයි එන්නේ. මම ෆොටෝ එකක් දාන්නම් ඔයගොල්ලන්ට. මේ ග්‍රීන් පීස් තියෙන්නේ ඒක මේ ක්‍රැබ් ෆ්ලේවර් කියලා තියෙන්නේ. පුදුම රසක් අනේ ඒක නම්. අදට මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තන්න. කලින් ගත්ත වීඩියෝ එකක් තියෙනවා තව මේ ඒකත් මට මතක විදිහට මෝර්නින් රූටින් එක තමයි ඒකේ තියෙන්නේ. එහෙම වුණත් මේ දෙකම එකට එකතු කරලා මම දාන්නම්. මොකද ඒක චුට්ටයි තියෙන්නේ. ඒක පොඩ්ඩක් තියෙන නිසා ඒක දාන්න. ඒකයි දෙකම එකට දාන්න. බලමු කොහොම කරයිද දන්නේ මේක තිබ්බේ ඒක ගත්තෙත් මං ගියොම සූප් එකෙන් ඒක රසයි. ඕගොල්ලෝ try කරලා බලන්න. මේකේ චුට්ටක් පැණි රහ වැඩි. ඒ හින්දා මං මේ චුට්ටක් බීලා ඊට පස්සේ ආයෙ වතුර ටිකක් දාලා කලවම් කරා. ඊට පස්සේ ගාන්න හරි ගියා. ඉතින් අදට වීඩියෝ එක ඉවර කරන්නම්. වීඩියෝ එක ඉවර වෙනකම් බලුවට ඔයගලන්ට ගොඩක් thank you. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් අද ගිහින් එන්නම්. හැමෝම පරිස්සමෙන් ඉන්න. ගොඩක් ආදරෙයි. subscribe කරලා නැත්නම් subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. like කරන්න, comment එකක් දාන්න. ආයෙත් මොන වගේ වීඩියෝ එකක්ද ඕනි කියලා comment එකක් දාන්න. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටින් ඉන්න.